ආයුබෝවන් කවදා හරි හිතලා තියෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දැවැන්ත ධර්මස්කන්ධය කොයිතරම් විස්මිත විදිහට සංවිධානය වෙලා තියෙනවද කියලා. අන්න ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ. ත්‍රිපිටකයේ තියෙන මේ මූලික ඉගැන්වීම් තුන ගැන අපි බලමු. හොඳයි. එතකොට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ. කොහොමද සම්පූර්ණ දර්ශනයක් ඒකේ පැහැදිලිකම පොඩ්ඩක්වත් අඩු නොවෙන්න පරම්පරා ගාණක් තිස්සේ අරගෙන යන්න පුළුවන් විදිහට සංවිධානය කරන්නේ. ඒක ලේසි දෙයක් නෙමෙයි නේද? ඔන්න ඒකට පිළිතුර ඒක හරිම ලස්සන සරල විසඳුමක්. ඒ තමයි කොටස් තුනකින් යුත ධර්ම සංග්‍රහයක්. අපි බලමු මොනවද මේ කියලා. පළවෙනි එක තමයි විනය පිටකය. ඒකට කියනවා ආනාදේශනාව කියලා. ඊළඟට තියෙනවා සූත්‍ර පිටකය. ඒ කියන්නේ සම්මුති දේශනාව. අන්තිමට අභිධර්ම පිටකය. ඒ කියන්නේ පරමාර්ථ දේශනාව. හරි. එහෙනම් අපි මේ එකින් එක අරගෙන ටිකක් ගැඹුරින් බලමු. අපි පටන් ගමු පළවෙනි එකෙන්. විනය පිටකයෙන්. මේකට කියන්න පුළුවන් ශික්ෂණයේ ඉගැන්වීම කියලත්. ඇත්තටම කිව්වොත් මේ තමයි මුළු පද්ධතියේම අත්‍යවශ්‍යම. ඉතින් මොකද්ද මේ විනය පිටකය කියන්නේ? හරිම සරලයි. මේක තමයි භික්ෂු සංඝයාගේ විනය එහෙම නැත්නම් ශික්ෂණය පවත්වාගෙන යන්න බුදුරජාණන් වහන්සේ පනවපු නීති රීති සහ උපදේශ ටික. හරියට ආචාර ධර්ම පද්ධතියක් වගේ දෙයක්. දැන් බලන්න මේක තියෙන හරිම අපූර්ව දෙයක් තමයි විනය කියන වචනේම තේරුම. ඒ නම ඇතුළෙම ඒකේ කාර්ය හැංගිලා තියෙනවා. විනය කියන නම හැදෙන්නෙම කය සහ වචනය හික්මවනවා කියන අර්ථයෙන්. ඒ කියන්නේ මේකේ අරමුණ තමයි හැසිරීම පුහුණු කරන එක, ඒකට මඟ පෙන්වන එක. තවත් සරලව හිතුවොත් මේක හරියට නීති පුතක් වගේ. හැබැයි වැරදියට හිතන්න එපා. මේක නිකම්ම නීති ටිකක් විතරක් නෙමෙයි. මේක සමාජයක් විදිහටත් ආධ්‍යාත්මික පැත්තෙනුත් එකමුතුව සුසංයෝගයෙන් ඉන්න පුළුවන් ප්‍රජාවක් ගොඩනගන්න අවශ්‍යම කරන රාමුව. හොඳයි විනය ගැන දැන් අපිට හොඳ අදහසක් තියෙනවා. අපි යමු දැන් දෙවෙනි කුළුණට. ඒ තමයි සූත්‍ර පිටකය. මේකට කියනවා සම්මුති දේශනාව කියලත්. අපි අහලා තියෙන බුද්ධ දේශනා, කතා, උපමා ඔය හැමදේම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ කොටසේදී. ඉතින් සූත්‍ර පිටකය කියන්නේ ඇත්තලම ධර්මයේ ප්‍රධානම කොටස. ඒ වගේම මේකේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනා විතරක්ම නෙමෙයි. උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා කරත දේශනාත් මේකට ඇතුළත් වෙනවා. ඒක විශාල එකතුවක්. මෙතන තියෙනවා හරිම රසවත් කතාවක්. සූත්‍ර කියන වචනේට සම්ප්‍රදායන් දෙකක තේරුම් දෙකක් තියෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදායේදී සූත්‍ර කිව්වේ හරියට අදහස් එකට ගැට ගහන නූල්පටියක් වගේ දෙයකට. හැබැයි පාලි සම්ප්‍රදායට එද්දී සුත්ත කියන වචනේ ඊට වඩා ගොඩක් ගැඹුරු අර්ථයක් ගන්නවා. ඒ තමයි හොඳටම කියපු දේ. එහෙම නැත්නම් මනවින් දේශනා කරපු දේ කියන එක. මේකෙන් පේනව නේද පාලි භාෂාවේදී සුත්ත කියන වචනේට කොයිතරම් ලොකු අර්ථයක් දීලා තියෙනවද කියලා. ඒ කියන්නේ නිකන්ම හොඳට දේශනා කළා කියන එක විතරක් නෙවෙයි. ඒක හොඳට එකතු කරලා තියෙනවා. ආර්ථය ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම අන්තර්ගතයේ හොඳින්ම ආරක්ෂා වෙලා තියෙනවා කියන හැම අදහසක්ම මේක වචනෙන් කියවෙනවා. හරියට සම්පූර්ණ පැකේජ් එකක් වගේ. හරි. අපි දැන් එනවා තුන්වෙනි කොටසට. මේක තමයි මේ තුනෙන් දාර්ශනිකව ගැඹුරුම කොටස. ඒ තමයි අභිධර්මය. එහෙම නැත්නම් පරමාර්ථ දේශනාව. මෙතනදී අපි යන්නේ යථාර්ථය ගැන හරිම ගැඹුරු විශ්ලේෂණයකට. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි වචනෙම කඩලා බලන එක. ඔව් අභිධම්ම කියන වචනේ ඇතුළෙම තමයි ඒකේ තේරුම තියෙන්නේ. ඒක හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. අභි සහ ධම්ම. එතකොට මේ අභි කියන කැලේ මොකන්තු වෙන්නේ? ඒකෙන් ධම්ම කියන වචනය, ඒ කියන්නේ දේශනාව ඊට වඩා ඉහළ තැනකට ගේනවා. අභි කියන කියන්නේ ගැඹුරු, විශේෂ, විශිෂ්ට, උත්තම වගේ ගොඩක් අර්ථ එකතු වෙනවා. ඒ කියන්නේ මේක ධර්මයේ ඊළඟ මට්ටම, විශේෂ මට්ටම කියන එක. ඔන්න ඕක තමයි අපිව අර්ථ දැක්වීමට අරගෙන යන්නේ. අභිධර්මය කියන්නේ උසස් පරම දේශනාව. ඒකේ අරමුණ තමයි සූත්‍රවල වගේ කතා, උපමා, ඔය වගේ සම්මුති දේවල් වලින් එහාට ගිහින් කිසිම කතාවක් නැතුව යථාර්ථයේ ඇත්තම ස්වභාවය කෙලින්ම විශ්ලේෂණය කරන එක. ඉතින් මේක කරන්නේ කොහොමද? අභිධර්මයේ විශේෂයි උත්තමයි කියන්නේ ඒකේ තියෙන ක්‍රමවේදයේ හින්දා. ඒකෙන් කරන්නේ අපි අත්දකින හැමදේම සත්වයෝ ලෝකය ඔය ඔක්කොම අරගෙන ඒවයි තියෙන මූලිකම සංඝටකවලට ඒ කියන්නේ ස්කන්ධ ධාතු වගේ දේවල් වලට කඩලා වෙන වෙනම විශ්ලේෂණය කරන එක. හරියට විද්‍යාඥයෙක් යන්ත්‍රයක් ගලවලා බලනවා වගේ ක්‍රමානුකූල විශ්ලේෂණයක්. හොඳයි. දැන් අපි විනය, සූත්‍ර, අභිධර්ම කියන කොටස් තුන ගැන වෙන වෙනම කතා කළා. දැන් බලමු මේ තුනම එකට එකතු වුණාම කොහොමද ඒක සම්පූර්ණ සුසංයෝගී පද්ධතියක් හැදෙන්නේ කියලා. මෙන්න මේකෙන් මුළු චිත්‍රයම අපිට පැහැදිලිව පේනවා බලන්න.
විනය ඒ කියන්නේ ශික්ෂණ දේශනාව. ඒකේ ප්‍රධාන අරමුණ නීති රීති සහ හැසිරීම. ඊළඟට සූත්‍ර ඒ කියන්නේ සම්මුති දේශනාව. ඒකේ අරමුණ තමයි දේශනා සහ ප්‍රඥාව. අන්තිමට අභිධර්මය. ඒ කියන්නේ පරමාර්ථ දේශනාව. ඒකින් කෙරෙන්නේ විශ්ලේෂණය සහ යථාර්ථය තේරුම් ගන්න එක. පේනෝ නේද? එකිනෙකට වෙනස් ඒත් පැහැදිලි සුවිශේෂී අරමුණක් හැම එකකටම තියෙනවා. ඉතින් මේකෙන් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ පිටක තුන කියන්නේ නිකම්ම පොත් රාක්කයක තියෙන එකිනෙකට සම්බන්ධයක් නැති පොත් සෙට් තුනක් නෙවෙයි. නෑ, මේ තුනම එකට එකතු වෙලා යථාර්ථයේ තේරුම් ගන්නත් ඒ තේරුම් ගත්ත දේ ජීවිතේට එකතු කරගන්නත් උදව් වෙන එකම ඒකාබද්ධ මාර්ගයක් හදනවා.